සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවා මගේ kitchen counter top එක makeover කරගත්තේ කොහොමද කියලා. මුලින්ම මම ටී කෝන් එක හදාගත්තේ කොහොමද කියලා බලන්න. මල් වාස් එකක් තියාගත්තා. මේ විදිහට ස්ටෑන්ඩ් එකක් තියාගෙන මම ඒ උඩින් ටී කෝෆි බොටල් ටික තියාගත්තා. පහසුවෙන් ගන්න පුළුවන් වෙන විදිහට කෙටල් එකත් මම මේ විදිහට තියාගන්නවා. ටී කෝන් එක තවත් ලස්සන කරගන්න මම මල් වාස් එකක් තවත් එකතු කරගත්තා. දවසේ වැඩි කාලයක් ගත කරන්නේ කිචන් එකේ. ඉතින් අපි ඒ හින්දා අපිට දින දර්ශනයකුයි ඔරලෝසුවකුයි අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ දේවල් වලින් කිචන් එකට ලොකු ලස්සනක් ගේනවා. සුවඳිටි පන්දමකුත් මම මේ විදිහට පත්තු කරගත්තා. තුන පහ බෝතල් ටික ළඟින් තියාගන්න එක වෙන වෙලාවට අපිට ලොකු පහසුවක් වෙනවා. ඒ හින්දා මම ලිප ළඟින්ම තුන පහ බෝතල් ටික අස් කරගත්තා. පොඩි ට්‍රේ එකක් තියලා ඔයිල් බෝතල් ටිකක් මම මේ විදිහට තියාගත්තා. මේ ඔයිල් බර්න් එකට මම හරිම ආසයි. මේ විදිහට කුරුඳු තෙල් ටිකක් දාලා යටින් ඉටි පන්දමක් පත්තු කරපුවාම ඒක රත් වෙද්දී පුදුම තරම් සුවඳක් දැනෙනවා. කටින් බෝඩ් ටිකත් මම මේ විදිහට තමයි අස් කරගත්තේ. මම ටික කාලෙකින් ඉඳන් ලොකු ආසාවකින් හිටියා මේ පොත් ටික ගන්න. ඉතින් මට ඒ ටික ගන්න හම්බුණා. මෙයාලගෙනුත් මගේ කිචන් එකට ලොකු ලස්සනක් එකතු වුණා.
එකට අලුතින් එකතු වුණා නම් ඔයා මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ පන් වලින් හදපු මේ භාජනයට තමයි මම බිත්තර දාගන්නේ. මේක පුංචි වුණාට බිත්තර 30ක් 35ක් විතර දාගන්න පුළුවන්. සින්කෙට් ගාවින්ම මම ටිකක් ලොකු කාපට් එකකුත් දාගත්තා. මේ තමයි මගේ කිචන් එකේ අවසාන පෙනුම. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපුවාට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.